ආගමික නිර්මාණකරුවන් දාර්ශනිකයන් බලාපොරොත්තු වෙච්ච තැන නෙමෙයි ඉන්නේ. මේ අතෝ ඒක දහමකටවත් එකඟ නැතුව යන පිරිසක් හැටියට පේනවා. ස්වාමීන් වහන්සේ මේ අපිද මේ අතරෙත් එහෙමයි ඉන්නවා. මේ බණ ඇහුවට මොකද මේ අතරෙත් එහෙමයි ඉන්නවා. අර ආගමික හැඟීම නෑ පුතා. ආකල්පේ නෑ. මම බලන්න හිටියේ පාවාඩ එළන විදිය. හේවිසි ගහන අයටත් ආකල්පයක් නැහැ පාවඩේ මොකටද කියලා. පාවඩේ එළන අයටත් අරමුණක් නැහැ පාවඩේ මොකටද කියලා. පාවඩේ එළලා පාවඩේ උඩ ඒගොල්ලෝ යනවා. පාවඩ කාටද? හේවිසි කරුවන්ටද? පාවඩේ එළන මිනිස්සුන්ටද? හාමුදුරුවන්ටද? තුනුරුවන් කෙරෙහි මහත් ගෞරවයෙන් මේ පාවඩේ එළන්න ඕනේ. නමුත් පාවඩේ එළලා එහුඳලා ගිහිල්ලා මඩ ගාලා මට එන්නලු. ආකල්පයක් නැහැනේ. ආකල්පය තිබුණා නම් පාවඩේට අඩිය තියන්න හිතෙන්නේ නැහැනේ. බලන්නකෝ දලදා මාලිගාවේ කරඬු අරගෙන යන හස්තිය. ඒ තිරසනා වෙලත් තිරසනාට කොච්චර දැක්මක් තියෙනවද? පාවඩේ හුළඟ ගියාම උස්සපු කකුල තියන්නේ නැතුව උස්සගෙනම ඉන්නවා පුතා පාවඩේ එළනකම්. බුද්ධ ගෞරවයට රත්නත්‍රයේ කෙරෙහි හුරු පුරුදු වෙලා තියෙන අභිමන් බවට. නමුත් ඒක අපේ නෑනේ. ඒක සරල දෙයක් වාගේ අපිට පේන්නේ. හැම එකේදීම ඔය වාගේ තමයි පුතා බලපාන්නේ. මං ඊයේ මාවනැල්ලේ බණට ගිහිල්ලා හිටියේ. මාවනැල්ලේ පන්සලේ ලොකු හාමුදුරුවෝ අවුරුදු 84යි වයස. ඒ හාමුදුරන්ගේ පැවිදි ජීවිතේම අවුරුදු 70කට වඩා වැඩි. උන්වහන්සේගේ උපසපන් ජීවිත කාලේ අවුරුදු 60 ගාණක් උන්වහන්සේ ගෙවලා. මම ගියාට පස්සේ මම බලාන හිටියා මිනිස්සු වෙනවා ඒ ලොකු හාමුදුරුවෝ මෙහෙම වැඩ ඉන්නවා මාත් මෙහෙම ඉන්නවා මට වඳිනවා යනවා යන්නේ. අර ලොකු හාමුදුරන්ට වඳින්නේ මට කිට්ටු කරන්නවත් බැරි තරම් අසහාය ගුණ කඳක් හිටියේ. නමුත් මේ මිනිසුන්ගේ තියෙන දැක්ම මොනතරම් පටුද කියනවා නම් මට වැඳලා යනවා අර වයසක හාමුදුරන්ගේ හිත කොච්චර පැලෙන්නේ නැද්ද? පුතඥයනේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් කියන මගපල වලට ඇවිල්ලා නිවන් අවබෝධ කරලා නැහනේ. ඊටම වයසයිනේ. වයසට යත්යත්ම සාමාන්‍ය කෙලස් බර ලෝකේ විවිධ බලාපොරොත්තු වැඩි වෙනවා. මරණයට සමීප නිසා. ජීවිතේ බැරිකම හින්දා. වෙනදා ලැබිච්ච වරප්‍රසාද නොලැබෙන හින්දා විවිධ ආශාවන් හිත තුල තියෙනවා. සාමාන්‍ය මේ අපේ ගිහි සමාජයේ වැඩි හිටියන්ට උනත් එහෙම තමයි. බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තු වෙන දේ ඇස් ඉදිරියේම නොලැබී යනකොට චිත්ත කම්පනයක් එනවා. ඒක අපි දැනගෙන ඉන්න ඕනේ. එවැනි අය සතුටු වෙන්න, එවැනි අය සතුටු කරන්න, ඒ අයගේ ආශිර්වාදය ලබන්න වටපිටාව හදන්න. ඒ මම බණ කියපු පන්සල ගොඩනගන්න අවුරුදු 70 ගානක් ඒ හාමුදුරුවෝ කොච්චර දුක් විඳින්නද? අද ලස්සන දිව්‍ය ලෝකේ වාගේ තිබුණාට ඒ නිර්මාණය කළා දුන්නු උත්තම අසහාය පඬිරුවන වයසට යත්යත්ම ඇතෑරෙනවන වැඩක් නැහැ. අපේ බණ ඇහිල්ලේ නේද? දැන් මේ පන්සලේ කවුරු හරි පොඩි හාමුදුරු කෙනෙක් තරුණ වෙනවා. ඒ තරුණ වෙනකොට ලොකු හාමුදුරු වයසට යනවා. එන ඇත්තෝ පොඩි හාමුදුරුවන්ට වන්දනමාන කරලා කතා බහ කරලා ලොකු හාමුදුරුවෝ දිහා බලන්නේවත් නැතුව යනකොට මොකද්ද පුතා එතන කෘතගුණ සැලකීමක් තියෙනවා.
එහෙම අවාසනාවන්ත ගති ලක්ෂණ අපේ ජීවිතවල තියෙනවා. හේතුව පින්නතුනේ අපි බණ ඇහුවට ධර්මානුකූල ගමනක් නෙමෙයි යන්නේ. ආත්මාර්ථකාමී ගමන. හැඟීම් වලට වහල් වෙච්ච ගමන. ඒකෙන් අත මිදෙන්න ඕනේ. සත්‍ය ගරුක භාවයෙන් අපිට හැකි පමණින් අපේ යුතුයකම සම්මා දිට්ඨියෙන් යහපත් දැකීමෙන්ම ඔබට කරන්න පුළුවන් නම් ඒක තමයි ශ්‍රේෂ්ඨත්වය. ඒ උතුම් ශ්‍රේෂ්ඨත්වයේහිලා සලකන මිනිහෙක් වෙන්න, මග දකින්න, ධර්මඥානය ලබන්න, මේ ධම් දෙසුම පවත්වනු ලබන්න. ආපු නැතිව මං කියනවා පුතේ. ඔයාලට අලුතෙන් ඉගෙන ගන්න. ආපු නැතිව තියෙනවා. අපිට පේන්නේ හරියට මුළු ලෝකෙම තියෙන අනන්ත විෂයන් ඉගෙනගෙන ඉවරයි කියන. සමහර දරුවෝ දෙමව්පියන්ට කියනනේ අම්මලා මොනවද දන්නේ? මේ සාමාන්‍ය පෙළ ලියලා ඒක පාස් වෙලා ගෙදර ආපු මේකා කියනවා අම්මලා මොනවද දන්නේ? තාත්තලා මොනවද දන්නේ? මේක අර තම්බලා දෙන බත් ගිල මේ කියන්නේ. ඒක දන්නේ බත් කොහොමද හැදෙන්නේ කියලාවත්. බත් කොහොමද හැදෙන්නේ කියලා ඌට තේරෙන්නේ නැහැ නේ. ඇත්තටම තේරෙනවා නම් මට කියන්න. බත් පිඟාන අතට ගන්නකොට අම්මයි තාත්තයි පේන්න ඕනේ පිඟානේ. එහෙනම් තමයි බත් හැදෙන විදිය හරියට දන්නේ. නැත්තම් දන්නේ මේ මගේ අතේ තියෙන බත් නිර්මාණය කරන්නට වෙහෙසුනේ. මම මේ කන්න හදන බත මගේ අතට ලැබුණේ මගේ අම්මාගේ දෑත දෙපයේ වීරයෙන් කරන ලද නිර්මාණයක් නිසාවෙන්. අම්මාට මේ බත පිළියෙල කරන්නට ඇවැසි සම්පත්තික ලැබුණේ මගේ පියාගේ දෑත දෙපය වැරවීරිය නැනනුවන වෙහෙසවා ඇටලේ මස් නහර දියකොට වෙහෙසගත් නියාවෙන්. අම්මයි තාත්තයි දෙන්න බත් පිඟාන තුලින් දකින්න පුළුවන් උත්තම මිනිහෙක් ඉන්නවා නම් ඒ තමා පුතා කෘත ගුණ සලකමින් බත් කන මිනිහා. පේනවද ඔයාලට බත් පිඟානේ? පේනවා බත් පිඟානෙන් ඒකේ තියෙන උවටි. ඒක ගිල්ලා පිඟාන විසික්කා පැන්න. ඊළඟ වේලට තමයි එන්නේ. මන් දන්නවා මේ ඉන්න ගෑනු ළමිස්සියෙක්වත් අඩුම තරමෙන් කුස්සියට ගිහිල්ලා අම්මා බතමාළු පිළියෙල කරන වෙලාවට සහායයටවත් නැහැ. ඒ උන්දලාගේ තියෙන නොමනා කටයුතු වල ඇලෙමින් ගැලෙමින් ඕපාදූප තෙපලමින් ඔහේ කාලේ මරනවා. එහෙම නැතුව පොතට පතට නැඹුරු වෙලා පොතට පතට නැඹුරු වෙලා නේ. පදික වේදිකාවල ගස් කොළන් යට වැව් තාවුළු වල කනතු වල නගර ශාලාවල ලෑලි උඩ ශිල්ප හොයනවලු. හොයලා එන ශිල්ප පෙන්වන්න එපා ගෙදර. ඒවා ගෙදර පෙන්වන්න බැරි ශිල්ප තියෙන්නේ පුතා. ඒ ශිල්ප ගෙදර පෙන්වන්න බෑ. එහෙම තමයි තියෙන්නේ. මේ හරිය ගම්පහ දිස්ත්‍රික්කේට නෑයිති. ගම්පහ දිස්ත්‍රික්කේ තමයි ටියුෂන් වැඩිම දිස්ත්‍රික්කයක්. ගම්පහ කුරුණෑගල රත්නපුරේ. මට මේ ළඟදී ගම්පහෙන් කතා කරලා කියනවා ගෑනු දරුවියෝ නොමග ගිහිල්ලා වැඩි කියලා. ටියුෂන් යනවා කියලා ගිහිල්ලා. ඇත්ත කතාවත් ඒකනේ. දැන් මේ පන්සලේ දහම් පාසලක් තියෙනවා නම් තියෙනවද? කොයි එකට එන දහම් දරුවෝ? කොයි දහම් පාසල් දරුවෝ? මේ මිදුලේ හරි මේ ශාලාවේ හරි ධර්මයේ ඉගෙන ගත්තා නම්
ධර්මානුකූලන ධර්මයට ආදරේ වුණා නම් හාමුදුරුවන්ට ගරු වුණා නම් බුදුන් දකින්න ආසහිත වුණා නම් ඇවිල්ලා ඉඳපෑ ඉදිරි පෙළේ වාඩි වෙලා දහම් දරුවොට කිරිසප්පයෝ විතරක් ඇති නාඹර පහේ වුන්නේ. එතකොට මොනවාද පුතේ ඉගෙන ගන්න? ඉගෙන ගන්නවා කියන්නේ. ඔබේ ළමයින්ද මොනවාද ඔබ ඉගෙනන්නේ? ඒ ළමයි මොකද කුල ඇටි උන්නේ? මොකද බුදුදහම ඉදිරියේ කැලෑපැන්නේ? බණ ඉදිරියේ අය පිටු පෑවේ. අපි ධර්මයේ දැකලා නැහැ පුතා. අවබෝධ කරගෙන නැහැ. නොදන්නා ಜಾති ගොඩාක් තියෙනවා ඉගෙන ගන්න ජීවිතේ. එහෙනම් ඕනෑම පුංචි හාඳුරු කෙනෙක් බණ කියනකොට දේශකයේ දේශන පවත්වනකොට ඒකට අහුම්කම් දෙන්න නම්මේසීලී හිතක් තියෙනවා නම් හරි වටිනවා. මම මේ බණ කියලා යනකම් බණ අහනවා. පිරිත් අහනවා. සමහර දවස් වලට වැදගත් සින්දු ටික අහනවා. සාකච්ඡා තියෙන ඒවා අහනවා. ඒ යන ගමනේ පුතා ඊළඟ දවසේ බණට ධර්ම කාරණා කීයක් ඉගෙන ගන්නවද? මන් නොදන්නා දේවල් අරක ඇතුලේ කියවෙනවා. ඒ දේවල් මං ඉගෙන ගන්නවා. ඒ ඉගෙනගෙන මං ආපහු ලෝකයට ඒක බෙදනවා. ඒ නොයසුණු මුණ ගැහිච්ච නැති අයට මුණ ගස්සන්න. ඒක අපේ සේවය. ඔබ ඔබේ ජීවිතයෙන් ඔබට සේවයක් කරගන්නා ගමන් මේ ජීවත් වෙන ලෝක ධාතුවට සේවයක් කරන්න සැබෑ මිනිසෙකු වෙන්න නොදන්නා බොහෝ දේ ඉගෙන ගන්න ලැබෙනවා පින්නතුනි. ධර්මානුශාසනාවකට අහුම්කම් දුන්නා. පින්නතුනි මම මාතෘකා කරන්නට යෙදුනේ ලෞතර බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ නිර්වාණයට ඉඩ නොලැබෙන ධර්මතා පහක් පිළිබඳව ඔබට කියන්න. අකුසල ධර්මතා පහක්, පාපයට ඇදගෙන යන ධර්මතා පහක් පිළිබඳව, සසරේ අතරමං කරන ධර්මතා පහක් පිළිබඳව මම ඔබට කියන්න හදන්නේ. ඔබේ සැපත, සතුට, සැනසීම, නිදහස, නිර්වාණය ඔබට නැති කරලා දානවා මේ ධර්මතා පහ. මොනවාද ඒ පහ? තත්ත කතමානි පංච නීවරණානි කාමච්ඡන්ද නීවරණං ව්‍යාපාද නීවරණං තීන මිද්ද නීවරණං උද්ධච්ච කුක්කුච්ච නීවරණං විචිකිච්ඡා නීවරණං තේ. පංච නීවරණ ධර්ම අහලා තියෙනව නේද කලින්? අහලා තියෙනවා. අවබෝධ වෙලා තියෙනවද? අවබෝධ වෙලා නැහැ. මට දැනෙනවනේ එක්කෙනෙකුටවත් අවබෝධ වෙලා නැහැ. පළවෙනි එක කාමච්ඡන්ද. මොකද්ද පුතේ කාමච්ඡන්ද කියන්නේ? ඡන්ද නම් දන්නව ඇති. ඡන්ද කියන්නේ කැමැත්ත. කාමය කියලා කියනවා පින්නතුනි ඇහැ, කන, නාසය, දිව, ශරීරය සහ මනෝ ඉන්ද්‍රිය කියන ෂඩ් ඉන්ද්‍රියම් පිනවීම කාමය. පිනවන්න ඇති කැමැත්ත කාමච්ඡන්දය. බලලා කැමති නෑ පිනවන්න. කවුරු හරි ඉන්නවද මෙතන මේ ඉන්ද්‍රියම් පිනවන්න කැමති නැති කවුරුවත්? නෑනේ පුතා ඔක්කොම කැමති. වඩ වඩා පිනවන්න කැමති. සැප කිව්වොත් පුදුම පෙරේතයි අප්පා. කිතුල් වලේ අයත් පෙරේතම තමයි. අයගේ දෙකක් නෑ. අපි ඉස්සර බුදියාවේ පුතා පන් වලින් වියපු පැදුරු බිම දාගෙන
ගොම මැටි ගාපු පොළොවේ අපි එහෙම බුදියාවේ මම පොඩි කාලේ. ඔයාලා කොහොමද මන් දන්නේ. මගේ දැක්ම නම් එහෙම තමයි මේ ලංකාවේ බුදියාවේ. ඒ පම්පැදුරේ බිම බුදියාගෙන ඉදි දැක්කා ඇඳන් හදලා ලෑලි දාලා ඒක උඩ පැදුරු දාගෙන සමහරු බුදියනවා. එතකොට හිතුණා මීට වඩා අරක සැපයි. එහෙනම් අපිත් ගොඩ වුණා ඇඳට. ඒ ඇඳේ බුදියාගෙන ඉන්නකොට දැක්කා කොහු වලින් මෙට්ට හදලා කොහු මෙට්ටේ ඇඳට දාලා බුදියනවා. ඒ ගමන අපිටත් හිතුණා එහෙම හොඳයි කියලා අපිත් කොහු මෙට්ටේ දාලා ඒක උඩ බුදියවුවා. ඒකේ බුදියාගෙන ඉන්නකොට දැක්ක රබර් මෙට්ට ඇවිල්ලා. ඒකල අපි අර මෙට්ටේ විසිකලා රබර් මෙට්ටේ දැම්මා. රබර් මෙට්ටේ බුදියාගෙන ඉද්දි දැක්ක පුතා මෙට්ට දෙකක් එකට අලවාපු එක එනවා. ඩබල් ලේයර් එක ආවා. ඒක දාලා ඒක උඩ බුදියවුවා. ඒකේ බුදියනකොට දැක්ක මෙට්ට තුනක් එකට අලවපු එක එනවා. ඊට පස්සේ අපි ගත්තා පුතා ත්‍රිබල් ලේයර් කියලා මෙට්ට තුන වැඩිපුර සැපට සනීපෙට බම්පෙලා පැද්දිලා බුදියන්න. හෙට ආවොත් මෙට්ට 15 ගන්න නැති වෙයිද? ගන්නවා. මෙට්ටෙට ඉනිමග තියලා ගොඩ වෙලා බුදියන්න ආවොත් ඒත් මෙවුන් ගන්නවා පුතා. ඒ තරම් පෙරේතයි. ඒ තරම් පෙරේතයි. ඒ උනාට බුදු බණානෝ. කාමච්ඡන්දේ දැකලා මේගොල්ලෝ ඒක දුරු කෙරුවා වාගේ ඉන්නේ. මොන බොරුද නාකිම නාකි මෙවුන්දලාවත් කාමච්ඡන්දේ තේරුම් අලන්නේ අප්පා. තවත් පෙරේත නේද අම්මා? පෙරේත හිතෙනවා ඇත්තටම. ගැට මුඩි ගහපුවක් දෙන්නේ නන්නේ. කවුරු හරි ඔවුන්ගේ කාමරයේ තියෙන එකක් අරන් තිබ්බොත් ඉවරයි. ඒකව මරනවා. ඒකට ඒ පළාතේ යන්න බෑ. ඒ ගේට ඒ කාමරේට රින්ගුවොත් ආයේ කයිලියට එනවා නෙවෙයි. පුදුම ගැට්ටනේ ගෙවල් වල ඇතුලේ නාකි වෙන්න වෙන්නේ. අතාරින්නේ නෑ පුතා. දකින්නේ නෑ එහෙම. නිසරු බව දැක දැක නාකි වෙන්න වෙන්න මේ නාකි කියන්නේ නොහැකිනේ. නොහැකි ශරීරය දිහා බල බල මාතෑරියාගෙන. ස්ථිර නෑ ලෝකේ කියලා. ස්ථිර නෑ ලෝකේ කියලා අතාරින්න පුළුවන් වෙන්න ඕන. අතාරින්න. හාඳුරුවරුවත් අතාරින්නේ නෑ පුතා. ඔය බණ කිව්වට මොකද? මන් දන්නවා නාකි වෙන්න වෙන්න හාඳුරුවරු අතාරින්නෙත් නෑ අප්පා. පෙරේතයි. මං අහලා තියෙනවා ඉස්සර අපේ නායක හාඳුරු කෙනෙක් කවියක් ලියලා තියෙනවා. දානේන සීලේන අනුශාසයන්ති හරිතකී ඒක පලං දේති අනිච්ච නිච්ඡං සමනා වදන්ති ගටස්ස බින්නං කලහං කරෝති. හාමුදුරු කියනවානේ දන් දෙන එක හොඳයි, සිල් රකින්න එක හොඳයි. ඒ හින්දා දන් දීපියව, සිල් රැකපියව සසර දුක් නිමාපියව. හාමුදුරු කියනවා හරිතකී ඒක පලන්න දේති. එහෙම අනුශාසනා කරනවලු. වත්ත පහල වැටෙන අරලු ගහේ ගෙඩියක්වත් දෙන්නේ නෑලු. අර රොඩු අතරේ කුණු වෙලා යන පල් වෙලා යන වැටෙන අරලු ගෙඩියක්වත් දෙන්නේ නෑලු සමහරු. අනිච්ච නිච්ඡං සමනා වදන්ති. හාමුදුරුවෝ දේශනා කරනවලු ලෝකේ අනිත්‍යයි, දුකයි, අනාත්මීයයි. ඒ හින්දා මේ අනිත්‍ය වූ ලෝකේ අල්ලාගෙන ඒ කැඩෙනකොට, බිඳෙනකොට, නැති වෙනකොට, මැරෙනකොට අඬන්න එපා, දුක් වෙන්න එපා. ඒ නියත ධර්මයේ තේරුම් අරගෙන හිත හදාගන්න, නොසැලෙන්න අෂ්ටලෝක ධර්මයේ තේරුම් ගන්න කියලා කියනවාලු.
ගටස්ස බින්නම් කලහං කරෝති. ඇබිත්‍යාතින් කලේ බිඳුනොත් ඉවරයිලු පුතා. සති ගානක් කලහ කරනවලු රණ්ඩු වෙනවලු. කතාව ඇත්ත. හාමුදුරු කෙනෙක් අපවත් වෙච්ච ගමන්ම අපේ හාමුදුරුවනේ නඩුවක් යනවා උසාවියට. පන්සල බෙදා ගන්න. දායකයෝ දෙකට කැඩිලා, හාමුදුරුවරු දෙකට කැඩිලා පන්සල බෙදා ගන්න ගසා ගන්නවා. මේ ගිහියෝ ලෝකේ බලාගෙන ඉන්නවා. ඒ අතරේ මේ යනවා දෙපැත්තට බෙදිලා නීතිඥයෝ දෙපැත්තෙන් අල්ලාගෙන කුල කියන්නේ. ලැජ්ජ නැද්ද? මේ ශාසනයේ ඉඳගෙන මෙහෙම එකක් කරන්න කැත නැද්ද? මොකද්ද මේ අනියත දහම? තේරුම් නොගන්නා ගතිය. පින්නතුනි භික්ෂු භික්ෂුණී උපාසික උපාසිකා කියන සියලු දෙනාටමනේ බුදුහාඳුරෝ ධර්මයේ දේශනා කළේ. ඒ නිසා සිව්වන පිරිසම බණ අහලා ඒ ධර්මයේ තේරුම් අරගෙන ඒ මත හැදෙන්න එපැයි. නෑනේ. ධනයට, බලයට, ලිංගිකත්වයට, මේ කුණු වෙන ලෝකයට, පෙරේත කමට කොච්චර ගහ ගන්නවද? මතවාද ගොඩ නගනවද? බලන්නකො සමාජයේදී. කාම ඡන්දයෙන් අත මිදෙන්න ඔබ වීරිය කරන්න ඕන. සහැල්ලු මිනිහෙක් වෙන්න ඕන. කෑම බීම ඕන ජීවත් වෙන්න විතරනේ. නේද? කෑම බීම ඕනනේ ජීවත් වෙන්නනේ අප්පා. බැරිද ජීවත් වෙන්න? සරල ආහාර පාන ආදී පුළුවන්. කොච්චර ගුණ දේ තියනවද අපි වටේ? නමුත් අපි ඔය කීල්ස් මීට් බෝල්ස් වලට වඩා කේල් මොඳ නේ? කේල් මොඳ නේ? කේල් මොඳ ඒ උනාට කයිද? මම පුතාලා අතින් කේල් මොහොයා කීම් වෙන්න කවදා හරි ලියවිලා තියෙනවද? මේ ඉස්සරහින් ළමිස්සියෝ දෙන්නෙක්නේ. මම පුතාලා දෙන්න අතින් ජීවිත කාලෙට මේ කේල් මොහොයා කීම් වෙන්න ලියලා නෑනේ පුතේ. ඇත්ත කතාව ඒක. අවංකව මේ ළමයි පිළිගන්නවා. හැබැයි ඒ ළමයි දෙන්නගේද වැරද්ද? නෑ. මේ දෙන්නව නිර්මාණය කරපු අර මහ ගෑනු දෙන්න හොයාගත්තා නම් ඕන් හරි. ඒ මහයි කියලා දෙන්නාට මොලේ තිබ්බා නම් මේ දෙන්නාටත් කෙහෙල් මුහව වෙනවා. කෙහෙල් මුහය කීම් වෙන්න ලිව්වාම පුතා ඇඹුලක් හදන්න පුළුවන්. මැල්ලුමක් හදන්න පුළුවන්. බැදුමක් හදන්න පුළුවන්. සලාදයක් හදන්න පුළුවන්. නියඹලාවක් හදන්න පුළුවන්. අච්චාරු දාන්න පුළුවන්. සම්බෝල හදන්න පුළුවන්. කෙහෙල් මුහෙන් ප්‍රාතිහාර්ය පාන්න පුළුවන් පුතා. කුස්සියේ ප්‍රාතිහාර්ය පාන්න පුළුවන් කෙහෙල් මුහෙන්. ඒ තරම් වටිනවනේ. කෙහෙල් මුහයක් අර පිටපොතු දුඹුරු පාටේ වටික ගලවලා කෙහෙල් කොලේ කොතලා එහෙම නැත්නම් අර දුඹුරු පැහැ ඒවත් එකක් දෙකක් තියෙන අලු අස්සේ දාපුවාම කෙහෙල් මුහේ තැම්බෙනවා. අලු අස්සේ. උණු අලු අස්සේ දාන්න ඕනේ. අර විසිකපු අලු ගොඩක් අස්සේ ගාලා හරියන්නේ නැහැ. උණු අලු අස්සේ ගහපුවාම කෙහෙල් මුහේ තැම්බෙනවා. ඒ තැම්බිච්ච කෙහෙල් මුහේ අරගෙන හීම් වෙන්න ලියලා පුතා ලුණු මිරිස් කපලා දාලා සම්බෝලයක් ඇදුවාම පුදුම රසයිනේ. පුදුම රසයි. හැබැයි ඒකට නිර්මාණශීලී වෙන්න ඕනේ. උපක්‍රමශීලී. පුංචි කාලයක් වැය කරන්න ඕනේ ඒ වෙනුවෙන්. හැබැයි ජීවිතය ආනන්දනීයයිනේ පුතා. සැමන්ටින් එකක් ගෙනල්ලා ඉවරලා කඩලා හලලා ගඳ ගන්නවට වඩා අර කේල් මුවේ කොච්චර වටිනාකමක් දෙනවද? නමුත් ඒකට අපි දැන් නැහැ. සැමන්ටින් එක රුපියල් 450 500ක් දීලා ගෙනල්ලා මුළු ගෙදරම ගන්ධස්සාරේ ගහනවා. වත්තේ අර නිකම්ම පොතු ගැලවි වැටෙන කේල් මුවේට තැනක් නැහැ. ඒකොල්ලා කියනවා ආර්ථිකේ මදි අප්පා. ඇයි? වෙනදා තිබිච්ච හනසු, පොල්ලෙලි, පොල් පිටි, දරකෝටු එව්වා නැහැ. ගෑස් කැරකුවා තිබ්බා. සල්ලි
හොරා කාලා හරි ගෙනෙව්. හොරා කාලා හරි ගෙනෙව් සල්ලි ගෙදෙට්ට. මදි. ගෑනිට ෆෝන් 2යි මිනිහට ෆෝන් 2යි කෙල්ලට 1යි කොල්ලට 1යි ලෑන් ෆෝන් 1යි ෆෝන් 7යි. තොරතුරු හුවමාරු මධ්‍යස්ථානයේ එච්චර තොරතුරු හුවමාරු කරලා හදලා කෙල්ල පැනලා ගියා. කොල්ලා පැනලා ගියා. කෙල්ල නන්නත්තරගත වෙලා. කොල්ලා නන්නත්තරගත වෙලා. මිනිහත් ඒ වාගේ. හුවමාරු කරලා පුතා තොරතුරු නන්නත්තරෙට පවුල වල් වැදුනා මිසක් පවුල ආධ්‍යාත්මීය රමණීය නිර්වුල් එකක් වෙලා තියෙනවද බලන්නකෝ වර්තමානයේ වෙනකොට නෑ. එල්ලි වෙනකන් කාමච්ඡන්දේම කිව්ව හැකි පුතා. එළි වෙනකන් කාමච්ඡන්දේම කිව්ව හැකි. ඇහැ හින්දා වෙනෙව්වා, කන හින්දා වෙනෙව්වා, කට හින්දා වෙනෙව්වා. මේ ශරීරය පිනවන්න ගිහිල්ලා වෙනෙව්වා. මනෝභාවයන් පිනවන්න ගිහිල්ලා කරගන්න දේවල් විනාශ වෙනවා. ඔය ළමයි බලන්නකෝ පොත මෙහෙම බලාගෙන මේසේ ළඟ ඉන්නවා පොත බලාගෙන. පොතේ අකුරු තියෙනවා, පොතත් පෙරල්ලා තියෙනවා. පොත දිහා බලාගෙනත් ඉන්නවා. වෙන මොකෙද්දෝ ගැන හිතනවා. වෙන මොකියක්දෝ ගැන හිතනවා. මනෝභාවයේ කොහෙදෝ ගිහිල්ලා පින්නනවා. අවසානයේ පොතේ තිබිච්ච මොකවත් ඔළුවේ නැහැ. මනෝභාවයේ තරම්ම පුතා ගැඹුරු එකක්. ගැඹුරු විෂයක්. දූරං ගමං ඒකචරං අසරීරං ගුහාසයං ये चित्तං සංඤමෙස්සන්ති මොක්ඛන්ති මාර බන්ධන වාරිජෝව තලේ කිත්තෝ ඕක මෝකත උබ්බතෝ පරිපන්දති දං චිත්තං මාරදේයං පහතවේ. වතුරෙන් ගොඩට දාපු මාළුවෙක් වාගේලු දඟලනවා නිතරම. ඇයි? සැප හොයන්න යන්නේ. දමනය නොවිච්ච හිත. දුර ගමන් යනවා තනියෙන් හැසිරෙනවා කුළු හරකෙක් වාගේ. ආන්ගේ හිත හීලා කරගන්න පුළුවන් නම් ඒ මනෝභාවයන් හීලා කරන්න පුළුවන් නම් අපිට පුළුවන්කම තියෙනවා පුතේ නිර්වුල් ගමනක් යන්න. එහෙනම් ජීවිතේ දකින්න උත්සාහ කරන්න. වීරිය කරන්න. ඒකට අවශ්‍ය වටපිටාව තමයි ඔබේ ගමේ තරුණ දරුවෝ මේ එකතු වෙලා ඔබට නිර්මාණය කරලා දෙන්න මේ ආධ්‍යාත්මීය වැඩසටහනක් ඔබට උදා කරලා දීලා තියෙනවා. ඒ පින්බල මහිමය ඒ දරුවෝ දාපු දෙමව්පියන්ට ගුරුවරුන්ට ඒ දරුවන්ට මෙලවත් පරලොවත් සැපපලගෙන ඒට එකතු වෙන උදව් උපකාර කරන ඒ දැකලා සතුටු වෙන අහුම්කම් දෙන ප්‍රතිපත්තිගරුක වෙන ඔබටත් ඔවුන් සමග නිවන් දකින්නට යන්න බොහෝ පින් කුසල් රැස් වෙනවා. ඒකට ඉන්ද්‍රිය දමනය කාමච්ඡන්දය ඔබ දුරු කරමින් ඉන්ද්‍රිය දමනය ඇති කරගනිමින් ලස්සන ගමනක් යන්න වීරිය නොකොලොත් අපාදුකටම වැටෙනවා.